ගයිස් මේ ඊසි බිරියානි රෙසිපි එක එකපාරක් කෑවනම් ඔයගොල්ලෝ හැමදාම බිරියානි හදාගෙන කයි. මේක හදාගන්න එක හරියම ලේසි ගයිස්. ඉස්සෙල්ලාම හට්ටියක් අරගෙන ලිපේ දාලා ඒකට තෙල් ටිකක් දාලා බීරුණු ගෙඩි දෙකක් හරි තුනක් හරි ඕගොල්ලන් හදන ප්‍රමාණයට අනුව දාගෙන ඒක හොඳට ෆ්‍රයි වීගෙන ඉද්දි මෙන්න මේ වගේ අමු රිස් ටිකක් කෑලි කරලා දාන්න. ඊට පස්සේ ගාලික් ටිකක් මෙන්න මේ වගේ චොප් කරගෙන දාලා කරාඹු නැටි කුරුඳු එන සල් ටිකක් දාගන්න. හොඳට ඔක්කොම ටික ෆ්‍රයි වීගෙන ඉද්දි මෙන්න මේ වගේ යෝගට් ටිකක් දාලා මිරිස් කුඩු කහ කුඩු ලුණු කුඩු ටිකකුත් දාලා කපලා හොදලා තියාගත්ත චිකන් ටිකකුත් දාලා හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ තක්කාලි ටිකකුත් කෑලි කරලා දාගෙන චුට්ටක් වතුර දාලා හොඳට හැඳි ගාලා කුක් කරගන්න. ඊට පස්සේ කරිය එක හොඳට මේ වගේ හිඳීගෙන එද්දි චිකන් ටික වැහෙන ගන්නට වතුර ටිකක් දාලා හොඳට වහලා කුක් වෙන්න අතරින්න. ඊට පස්සේ ටික වෙලාවක පෙඟෙන්න දාලා තිබ්බ හාල් ටිකක් අරගෙන ඒක කරියකට මික්ස් කරලා වතුරයි හාලුයි සමසෙන්න ආයෙත් වතුර ටිකක් දාලා ඊට පස්සේ මෙන්න මේ වගේ 80ක් විතර කුක් වෙලා ආවට පස්සේ හට්ටිය ඇතුළට හුලං යන්නේ නැති වෙන්න වහලා ඒක රොටි තටියක් උඩින් තියලා විනාඩි 45ක් විතර ඩම් එකේ තියන්න. ඊට පස්සේ අපි අරලා බලද්දි හොඳට කටට රහට දැනෙන්න හොඳ සුවඳක් ගහනවා guys. මේක ඇත්තටම කියනවා නම් වයිෆ් ගේ නිර්මාණයක්. ඒකින්ද ආදරේ වැඩිකමට රේසින්ස් ඔය කජුයි ටිකක් දාලා මෙන්න මේ වගේ තමයි ගෙනලා දුන්නේ. සීරියස්ලි guys එක කටක් අද්දි තේරෙනවා චෙන්නයි චිකන් බිරියානියක් වගේ බ්‍රින්ජල් තිබ්බනම් ආය 100% චෙන්නයි චිකන් බිරියානිම තමයි. ඕගොල්ලන්ගේ බිරියානි කන්න කැමති යාළුවන්ට ෂෙයා කරලා කියන්න මෙන්න ලේසි බිරියානි රෙසිපියක් තියෙනවා හදලා කාලා බලන්න කියලා එහෙනම්.